ලස්සන මිතුලක් තවත් ලස්සන වෙන්න නම් තනකොළ පිස්සක් තියෙනවා නම් වඩාත්ම හොඳයි. ඉතින් ඒ තනකොළ පිස්ස කොහොමද නිවැරදි කප්පාදෝ යටතේ නිවැරදිව පොහොර යොදාගෙන නිවැරදිව ජලය සපයාගෙන කොහොමද අපි නඩත්තු කරගෙන යන්නේ කියලා ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මේ පුංචි වීඩියෝ එක පුරාවටම ඔයාගේ මිතුලත් ලස්සන කරන්න පුළුවන්. පුංචි රහස් ටිකක් ඔන්න දැනගන්න පුළුවන්. මගේ මිතුල මේ තරම් ලස්සනට පේන්නේ මෙන්න මේ මැලේසියන් ග්‍රාස් එක නිසාමයි. මැලේසියන් ග්‍රාස් වල තියෙන විශේෂත්වය තමයි පොළව අල්ලගෙනම ඉහළට ඉස වෙන්නේ නැතුව පැතිර යාමයි. එකිනෙක බදාගෙන වැල්ලාකාරයට ඇදලා යන නිසා වල් තනකොළ වලට ඔන්න ඉඩක් නම් යාගෙන් ලැබෙන්නේ නැහැ. හදිස්සියෙන් හරි එකක් දෙකක් වල් තනකොළ හැදෙන්නෙම නැතුව නෙමෙයි. ඉතින් ඒක හොයලා බලලා අපිට උගුල්වල දාගන්නත් හරිම පහසුයි. මේ තනකොළ වර්ගය නම් මාස 3-4ක් ගියා. කප්පාදු කිරීමක් නම් අවශ්‍ය වෙන්නෙම නැති තරම්. දැන් මේ ඔයාලා දකින්නේ කප්පාදුවට පෙර මගේ ගෙදර තනකොළ තියෙන විදිය. පේනව නේද? ගොඩක් ඉහළට එසවිලා නැහැ, පොළොව මට්ටමේම තියෙනවා. ඉතින් කාර්යබහුල ජීවන රටාවක් ගෙවන ඔන්න ඔයාගේ මිදුල හැඩ කරන්න කියාපු සුපිරිම තනකොළ වර්ගයක් තමයි මැලේසියන් ග්‍රාස් කියන්නේ. මෙන්න මේ පෙන්නන මැෂින් එක යොදාගෙන තමයි අපි අද තනකොළ කැපීම සිද්ධ කරන්නේ. මෙහි තියෙන තලයක් නෙමෙයි නූලක් වගේ. ඉතින් ඒ නූලෙන් තමයි තනකොළ ටික කැපීම සිද්ධ කරන්නේ. තලයකුත් තියෙනවා. ඒ තලයෙන් කැපුවොත් නම් තනකොළ ටිකට හානි වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි නූල යොදාගෙන මේ අවස්ථාවේදී තනකොළ කැපීම සිද්ධ කරනවා. මෙතන තනකොළ ටික කපලා ඉවර වෙනකම්ම මට කරන්න වැඩක් නැහැ. ඉතින් මේ අවස්ථාව මම ප්‍රයෝජනයට ගන්නවා. හස්බන්ඩ් දරුවන් වෙනුවෙන් දහවල් ආහාරය පිළියෙල කරන්න. ඉතින් අද මෙතන වෙනුවෙන්ම මහන්සි වෙන මගේ අය වෙනුවෙන් එයාලා ආස විදියට මෙන්න මේ වගේ රස කෑම වේලක් මන් දවල්ට සූදානම් කරා. හැම දෙයක්ම වේලාසනින් ලෑස්ති කරලා තිබුණු නිසා ඉක්මනින්ම මේ වැඩ ටික කරගන්න මට පහසුවක් වුණා. හදලා ඉවර චිකන් කරි එක වහලා තියලා අපි යමුකෝ මිදුල පැත්තට පොඩ්ඩක්. ඔන්න දැන් යනකොට ඉස්සරහ මිදුල අවසාන කොනටම වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ওই මැෂින් එකෙන් කැපෙන හරියේ තියෙන පුංචි පැල ඇටි ටික මම ඉඳලා තියෙන්නේ චූටි පෝච්චිවල. ඉතින් එහෙම ඉඳලා තියෙන නිසා හරිම ලේසි මැෂින් එක එහාට මෙහාට හසුරවමින් තනකොළ ටික කපා ගන්න. ඒ විදිහට චූටි පෝච්චිවල හිටවල තිබුණු නිසා කොළ කැපෙන්නේ නැති වෙන්න ලස්සනට එතන තනකොළ ටික කපා ගන්නත් පුළුවන්. ඒ වගේමයි ඒ පැල ඇටි වලට වෙන වාසිය තමයි ඒ වගේ තියෙන පොහොර තනකොළ වලට උරාගන්නේ නැතිවීම. ඒ නිසා ඒ පැල ඇටි ටික හරි ලස්සනට ඒ ස්ථානයේ ඒ පෝච්චිය ඇතුලේ වර්ධනය වෙනවා. මෙන්න මේ විදියට හරිම ලස්සනට මගේ මෙතන තනකොළ ටික කැපෙනකම් අපි යමු නේද මගේ කුස්සිය පැත්තට. දහවල් ආහාර වේලේ ඉතුරු කොටස හදාගන්න. එක දිගටම ඉතින් මට ඔය ඉන්න බෑ. මෙතන පැත්තට යන ගමන් අපි මේ කෑම වේල රසට හදාගනිමු. මෙන්න මේ වගේ බටර් ටිකකට ලුණු රම්ප කරපිංච අබ දාලා ටෙම්පරාදු කරලා ඒකට පොච්චි ටිකක් දාලා ඒ තෙලේම බොංචි ටික මලවල අරගෙන ඒකට මිටිකිරි ටිකක් දාලා ගත්තම හරිම රසයි. ඒ විදියට බොංචි කන්න තමයි මගේ දරුවෝ ගොඩක් මාස. ලිපට තියපු බොංචි ටික ඒ විදියට මැල වෙනකම් අපි බලමුකෝ අපව තනකොළ කපන ටික දිහා. මේ තනකොළ කපනකොට කොළ බැහැ නැති වෙනකම් යටටම කපන්නේ නැහැ. තනකොළ ගහේ උසින් 3න් එකක් කැපීම තමයි වඩාත්ම හොඳ. එතකොට තමයි තනකොළ පිච්චෙන්නේ නැතුව නිරෝගී කනකම් පළසක් ලෙස වැවෙන්නේ. ඉතින් මේ වෙනකොට උයලා අවසන් වෙලා තියෙන්නේ. කුස්සිය ලිප හොඳින් පිරිසිදු කරලා අපි යමු නේද එළිය පැත්තට මොකද වෙන්නේ කියලා බලන්න. අම්මා මෙන්න. මේ දෙන්න ඉතින් මේම වැඩක් කරනකොට හරිම සතුටින් තමයි අපිත් එක්ක ඒ රාජකාරි වලට එකතු වෙන්නේ.
තනකොළ කැපීම සඳහා උදේ කාලයත් හවස් කාලයත් සුදුසුයි. ඒ වුණාට වඩාත්ම සුදුසු කාලය උදේ කාලය කියලා තමයි මගේ නම් යෝජනාව තියෙන්නේ. උදේ කාලයේ තනකොළ කැපීමෙන් නැති වාසිය තමයි දවල් වෙනකොට හොඳින් ඉර එළිය වැටෙනවා. ඒ වැටෙන ඉර එළියෙන් කැපී ගියපු තනකොළ කොටස් ටික හොඳින් වියලීමට ලක් වෙනවා. ඒ වගේමයි කැපී ගිය තනකොළ කොටස් පවත්වාගෙන යන තනකොළ ටික උඩ වැතිරී තියෙන නිසා එදා හවස වෙනකම් වැටෙන අවුවට ඒ තනකොළ පිලිස්සෙන එක අවම වෙනවා. පේනව නේද? දවල් ඉර එළියට තනකොළ ටික වියලිලා තියෙන අපූර්ව. දැන් ඉතින් පවත්වාගෙන යන තනකොළ ටිකට කිසිදු හානියක් සිද්ධ නොවීම අපිට මේ ටික උඩින් අතුගාගෙන යන්න හරිම පහසුයි. හවස් කාලයේදී තනකොළ කැපීමෙන් සිදුවන අවාසි තමයි මේ. කැපූ තනකොළ ඔය විදියට වේලා ගන්න බැරුව යනවා. එතකොට මේ වගේ පහසුවෙන් අපිට අතුගා ගන්නත් බැරුව යනවා. කරවල වැටෙන්න කලින් ඉක්මනින් අතුගා ගන්න ගියොත් පවත්වාගෙන යන තනකොළ ටිකට හානිදායකයි. නිකමට හරි අතුගාලා අවසන් කරන්න බැරි වුණොත් ඔන්න රැට වර්ෂාවකුත් ඇද හැලුණොත් ආපහු අර තනකොළ ටික හැදීගෙන එන තනකොළවල ඇලෙනවා. උදැසන කාලේ අනිවාර්යෙන්ම අතු ගන්නත් ඕනනේ. ඔන්න ඉතින් අතු ගාගෙන යනකොට පවත්වාගෙන යන තනකොළ ටිකට ඒක ලොකු හානියක් සිද්ධ වෙනවා. ඔන්න ඉතින් මේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ අපි හැමෝටම බඩගිනි. එහෙනම් යමුනේද බච්චුට්ටක් කාලම ඉන්න. අද ඉතින් අපේ ගෙදර හැමෝම මාස කරන මෙනු එකක් තමයි හදලා තියෙන්නේ. අලයි පොන්චියකට දාලා උයලා චිකන් කරියකුත් හදලා බටු ටිකකුත් මිටි කිරෙන්න උයලා ගත්තා. අඩුපාඩුවකට ආස කරන පපඩම් ටිකකුත් ඔන්න බෙදලා ගත්තා. හරිම රස කෑම වේලක් තමයි අද දවාලට අපි ඉතින් කෑවේ. ඔන්න බලන්නකෝ වාසනාව කොච්චරද කියනවනම් සියලු වැඩ අවසන් වුණාට පස්සේ ලොකු වර්ෂාවක් මගේ මිදුල වෙනුවෙන්ම ඇද හැලුණා. ඉතින් තනකොළ කපපු දවස හවසට අනිවාර්යෙන්ම වතුර දාන්න ඕනේ. මට ඉතින් වතුර දාන්න අවශ්‍ය වුණේ නැහැ. හොඳ වර්ෂාවක් ඇද හැලුණු නිසා. තනකොළ වලට වතුර දැමීම රාත්‍රී කාලේ සිදු නොකරන තරමට හොඳයි. ඒන් තනකොළ වලට දිරීර රෝග ඇති වෙන්න පුළුවන් නිසා මැලේසියන් ග්‍රාස් එක කාලයක් යද්දී කහපාට වෙනවා නම් ප්‍රධාන හේතුව වන්නේ පෝෂණය මදි වීම. ඒ සඳහා කළ හැකි දේ නම් වන්නේ යූරියා ටිකක් හොඳින් විසිර යන පරිදි ඉසින්න. ඊට පස්සේ එය හොඳින් දියවී යන ලෙස වතුර දාන්න. ඊට පස්සේ සතියක් කාලයක් තුළදී තනකොළ ටික හොඳින් කොළපෑයට හැරී තියෙනවා දකින්න පුළුවන් වෙනවා. පායන කාලවලදී තනකොළ වලට ප්‍රයෝජනවත් වෙන ලෙසම ගාඩන් ෂවර් එකක් අපි මේ විදියට හයි කරලායි තියෙන්නේ. YouTube නීති රීති වලට අවනත වෙන්න ඕන නිසා දරුවා නාන මේ කොටස් ටික වැහෙන්න ඔය විදිහේ ස්ටිකර් එකක් මට දාන්න සිද්ධ වුණා.